හරි දැන් ඔයාලට ඇහෙනවද මාව? හරි. හරි. අද අපි කතා කරන්නේ වෙබ් ඩෙවලොප්මන්ට් කෝස් එක සම්බන්ධව. ඉතින් වෙබ් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්නගේ වැදගත්කම වගේම මේ කෝස් එකේ අන්තර්ගතයේ ඊට පස්සේ සහතික පත්‍රයේ තියෙන වටිනාකම මේ වගේ දේවල් ගැන තමයි පොඩි හැඳින්වීමක් ඔයාලට කරන්නේ. ඉතින් අද සෙෂන් එකට ගොඩක් කට්ටිය අඩුයි මොකද අද සති අන්ත දවසක් හැබැයි අපි ක්ලාසස් තියන්නේ සෙනසුරාදා සහ ඉරිදා දවස්වල. ඒකත් රැයට තමයි ක්ලාසස් ටික තියන්නේ. අ, ඒක නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අද සෙෂන් එකේ රෙකෝඩින්ග්ස් ඔයාලට දෙනවා. අපි වැඩේ ස්ටාර්ට් කරමු. ඉතින් වෙබ් ඩෙවලොප්මන්ට් ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් මම මුලින්ම ඔයාලට දීලා ඉන්න. ඊට පස්සේ අපේ ආයතනය සම්බන්ධව ඊට පස්සේ මේ කෝස් එක සම්බන්ධව ඒ වගේ පොඩි හැඳින්වීමක් ඔයාලට කරන්න. ඉතින් වෙබ් ඩෙවලොප්මන්ට් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එහෙම IT ඉන්ඩස්ට්‍රි එකෙන් පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් වෙච්ච. ඒ වගේම software engineering එක එකතු වෙච්ච ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් මේ වෙබ් ඩෙවලොප්මන්ට් කියන එක ගත්තම ලෝකෙ පුරාම තියෙන ඕනම බිස්නස් එකකට ඕනම ඉන්ඩස්ට්‍රි එකකට වැදගත් වෙන එක්තරා පැතිකඩ. මම ඔයාලට ඩොකියුමන්ට් එකක් ෂෙයා කරන්න වෙබ් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්න එකේ වැදගත්කම සහ මේක අපි අනිවාර්යයෙන්ම ඉගෙනගෙන ඉන්න ඕනි ඇයි කියන දේවල් ගැන පොඩි හැඳින්වීමක් තියෙනවා ඒකේ. ඒ ඩොකියුමන්ට් එකත් පොඩ්ඩක් ඔයාලා කියවලා බලන්න. ඊට අමතරව මම ඔයාලට මේ සෙෂන් එක ඇතුළේ පොඩි හැඳින්වීමක් කරන්නම් ඉස්සරහට. හරි අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපේ ආයතනය සම්බන්ධ චූටි හැඳින්වීමක් කරන්න. මොකද ඔයාලා ඉගෙන ගන්න යන ආයතනය සම්බන්ධව ඔයාලා දැනගෙන ඉන්න එක වටිනවනේ. ඉතින් මෙකාට්‍රොනික් ඉන්ස්ටිටියුට් ෆොර් රොබොටික් ඉංජිනේරින් තමයි අපේ ආයතනයේ නම. ඉතින් මේක ඇතුලේ වෙන්නේ රොබොටික් ඉංජිනේරින් ඊට පස්සේ ස්ටීම් එඩියුකේෂන් ඔයාලා අහලා ඇති සයන්ස් ටෙක්නොලොජි ඉංජිනේරිය ආර්ට්ස් මැත්ස් කියන සබ්ජෙක්ට් අහලා තියෙනවනේ. මේ වගේ ඒකාබද්ධ වෙච්ච ඉගැන්වීම් රටාවක් එක්ක යන පාඩම් ඉගැන්වීම් සහ ඒ අදාළ කෝසස් ඉදිරිපත් කරන ආයතනයක් තමයි අපි. ඊට පස්සේ ICT, AI, machine learning වගේ දේවලුත් අපේ කෝසස් තියෙනවා. ඔයාලට ඒවත් ඉගෙන ගන්න පුළුවන් ඉන්ට්‍රෙස්ට් නම්. ඉතින් අපේ මේන් ෆැකල්ටි තුනක් විදිහට යනවා. එකක් තමයි වෙබ් ඉංජිනියරින්, අනිත් එක රොබොටික් ඉංජිනියරින් සහ කම්පියුටර් සයන්ස්. ඔයාලා මේ වෙනකොටත් වෙබ් ඩෙවලොප්මන්ට් එහෙම නැත්නම් වෙබ්සයිට් ගැන අහලා ඇති. ඒ වගේම රොබෝලා ගැන අහලා ඇති. ඒ වගේම අපි එදිනෙදා ICT එහෙම නැත්නම් කම්පියුටර්ස් භාවිතා කරනවා. ඉතින් ඔය හැම පැත්තකටම ගැලපෙන විදිහට අපි කෝසස් ඩෙවලොප් කරගෙන යනවා. ඒ වගේම තමයි අපි ඉස්සරහට ඉන්ට්‍රොඩියුස් කරන ඔයාලට මෙන්ටර් ප්‍රෝග්‍රෑම් එකක්. ඒකෙන් ඔයාලට අපෙන් කියන්නේ ඔයාලට අලුතෙන් එන ටෙක්නොලොජි ගැන ඊට පස්සේ අපි හිතමුකෝ ICT කියලා. ICT අපේ ලයිෆ් එකට ඇප්ලයි කරගන්නේ කොහොමද? ඊට පස්සේ රොබොටික් අපේ ජීවිතයට ගන්නේ කොහොමද? AI යූස් කරන්නේ කොහොමද? මේ වගේ දේවල් සම්බන්ධව අපි අවුරුද්දක් පුරාවට ඔයාලට අප්ඩේට් කරන ප්‍රෝග්‍රෑම් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඉස්සරහට අපිත් එක්ක හිටියොත් ඔයාලට ඒකටත් ජොයින් වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ මේ Faculty of Web Engineering යටතේ තියෙන full stack web development course එක සම්බන්ධව. ඉතින් මම දැන් ඔයාලට පැහැදිලි කරන්නම් වෙබ් ඩෙවලොප්මන්ට් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව. ඉතින් වෙබ් ඩෙවලොප්මන්ට් ගැන කතා කරද්දී ඔයාලා ඉන්ටර්නෙට් කියන එක දන්නවනේ. ඉන්ටර්නෙට් කියන්නේ ලෝකෙ පුරාම තියෙන සියලුම කම්පියුටර්ස් ටික එකට එකතු වෙලා හැදුන ලොකු නෙට්වර්ක් එකක්. දැන් ඔයාලා ස්කූල් ගිහිල්ලා තියෙන ස්කූල් වල ගියාට පස්සේ ඔයාලා යූස් කරලා ඇති කම්පියුටර් ලැබ් එක. කම්පියුටර් ලැබ් එකේදී ඔයාලා දැකලා ඇති කම්පියුටර්ස් ටික එකිනෙකට සම්බන්ධ කරලා තියෙනවා. එතන චූටි නෙට්වර්ක් එකක් හදලා තියෙනවා. අන්න ඒ වගේ ලෝකෙ පුරාම තියෙන කම්පියුටර්ස් එකිනෙක ලින්ක් වෙලා තමයි මේ ඉන්ටර්නෙට් එක හැදිලා තියෙන්නේ. මේ ඉන්ටර්නෙට් එක ඇතුලේ තියෙන රිසෝසස් අපිට ඇක්සස් කරන්න තමයි වෙබ්සයිට් සහ වෙබ් ඇප්ලිකේෂන් හැදිලා තියෙන්නේ. ඉතින් වෙබ්සයිට් සහ වෙබ් ඇප්ලිකේෂන් කියලා කොටස් දෙකක් තියෙනවා. වෙබ් ඩෙවලොපර්ස්ලා විදිහට අපි මේ වෙබ් ඇප්ලිකේෂන් සහ වෙබ්සයිට් කියන දෙකම ඩෙවලොප් කරන්න ඕනි. වෙබ්සයිට් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපිට ඉන්ෆර්මේෂන් ගන්න තියෙන සයිට්ස්. ඔයාලා දැකලා ඇති ගවර්න්මන්ට් එකට අදාළ වෙබ්සයිට් තියෙනවා. ඒවට ගිහිල්ලා අපිට පුළුවන් රජයේ තියෙන විස්තර දැනගන්න. රජයට අදාළ දේවල් ගැන විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි වෙබ් ඇප්ලිකේෂන් විදිහට අපිට ගන්න පුළුවන්. ඔයාලා පාවිච්චි කරන Facebook එක, ඊට පස්සේ Instagram එක, ඒ වගේම ඔයාලා ප්‍රොඩක්ට් බයි කරන්න Daraz, AliExpress, මේ දවස්වල ට්‍රෙන්ඩ් එක යන Temu app එක, මේ වගේ ඇප්ලිකේෂන් මේවට අපි කියනවා වෙබ් ඇප්ලිකේෂන් කියලා.
මොකද මේ වගේ බැක් එන්ඩ් එකේ ප්‍රොසෙස් එකකුත් යනවා ලොකුවටම. වෙබ්සයිට් කියන්නේ ඉන්ෆර්මේෂන් ලබා දෙන දේවල්. වෙබ් ඇප්ලිකේෂන් කියන්නේ අපිට account එකක් create කරගෙන මොකක් හරි process එකක් කරන්න පුළුවන් දේවල්. සමහර විට product එකක් buy කරනවා වෙන්න පුළුවන්. Facebook නම් අපිට post දාන්න, අනිත් අයගේ post වලට react කරන්න මේ වගේ option ගොඩක් තියෙනවා. එතකොට මේ වගේ application හදන එක තමයි web development වලදී වෙන්නේ. ඉතින් මේ web development ඇතුලේ අපි ඔය හැම එකක්ම කතා කරනවා. ඉතින් ඔයාලට මේ course එක අවසානයේදී අනිවාර්යයෙන්ම වෙබ්සයිට් එකක් වගේම වෙබ් ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒ ලෙවල් එකට ඔයාලට ඉගැන්වීම් කරනවා. ඒ වගේම ඔයාලට පුළුවන් ඕන වෙලාවක පර්සනලි මට කතා කරලා ප්‍රශ්න අහලා ඔයාලගේ නොලෙජ් එක තව ඉම්ප්‍රූව් කරගන්න. ඒ වගේම කෝස් එක උගන්වන ටයිම් එකේදී ලයිව් සෙෂන්ස් වලදී ඔයාලට ඕන වෙලාවක මාත් එක්ක කතා කරලා ඔයාලට තියෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක අර ක්ලාස් එකේ යන වෙලාවේදී කියන්නේ පාඩම උගන්වගෙන යන වෙලාවේදී ඒ වෙලෙම අහලා ඔයාලට විසඳ ගන්න පුළුවන්. මොකද ප්‍රශ්න එන වෙලාවේ අහලා විසඳගත්තොත් තමයි ඒකට සොලියුෂන් එකක් ඒ වෙලෙම ලබා ගන්න පුළුවන් වෙන්නේ. මොකද ඒකට සොලියුෂන් එක පස්සේ ලැබුණාට වැඩක් නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලගේ අර ඉන්ට්‍රෙස්ට් එකක් බහිනවා. ඒක නිසා රියල් ටයිම් වලට ප්‍රොජෙක්ට් යන ගමන්ම ප්‍රශ්න අහලා අලුත් දේවල් ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වෙබ් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්න එකේ වැදගත්කම තමයි මේක ඇවිල්ලා ලෝකේ තියෙන ලොකුම ඩිමාන්ඩ් එකක් තියෙන ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් IT ඉන්ඩස්ට්‍රි එකෙත් එක්ස්ටෙන්ඩ් වෙච්ච ඉන්ඩස්ට්‍රි එකක් කියලා මම කිව්වා. සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් පැත්තටත් සම්බන්ධ වෙන ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් මේක ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා. දැන් ඔයා ෆ්‍රීලාන්ස් හරි එහෙම නැත්නම් වෙබ් ඩෙවලොපර් කෙනෙක් විදිහට තව තැනක වර්ක් කරන්න යන්නේවත් නැතුව ඔයාට මේක වැදගත් වෙන්නේ කොහොමද කියලාත් මම කියන්නම්. ඒ කියන්නේ මේ වෙබ් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්න එක දැන් අපේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අපිට පුළුවන් අපේ පර්සනල් බ්ලොග් සයිට් එකක් ලියලා මොනිටයිස් කරන්න, මුදල් හම්බ කරන්න. ඒ වගේම අපිට ෆ්‍රීලාන්ස් වැඩ කරලා මුදල් උපයන්න පුළුවන්. ඒ වගේම අපි හිතමුකෝ අපේ කම්පැනි එකක් ස්ටාර්ට් කරනවා කියලා. ඒකට වෙබ්සයිට් එක අපිටම හදාගන්න පුළුවන්. ඉතින් මම මගේ පළවෙනි වෙබ්සයිට් එක බිල්ඩ් කරේ ස්කූල් යන කාලේ 10 වසරේ ඉද්දී අපේ මේන් සිටි එකේ තියෙන ගර්ල්ස් කොලෙජ් එකට තමයි මගේ පළවෙනි වෙබ්සයිට් එක බිල්ඩ් කරේ. එතකොට එතනදී මම ඉගෙන ගත්ත නොලෙජ් එක යූස් කරලා මම එතනින් මගේ පළවෙනි වර්ක් එක එතනදී ස්ටාර්ට් කරා. මගේ පළවෙනි ප්‍රොජෙක්ට් එක මම කරා. ඊට පස්සේ මම ටික ටික ඉන්ඩස්ට්‍රි එකට එන්න ගත්තා. ඒ වගේ ඔයාලටත් පුළුවන් ඔයාලගේ ප්‍රොජෙක්ට් නිර්මාණය කරලා පොඩි පෝර්ට්ෆෝලියෝ එකක් හදාගෙන ඒකෙන් ඉන්ඩස්ට්‍රි එක ඇතුළට එන්න. හරිද? ඊට පස්සේ ඔයාටම අවශ්‍ය ඇප්ලිකේෂන් වලට හදා ගන්න පුළුවන්. දැන් මට තිබ්බ එක ප්‍රොබ්ලම් එකකට මම හදපු ඇප්ලිකේෂන් එකක් ඔයාලට කියන්න. ෆොටෝෂොප් එකත් එක්ක මට වැඩ කරද්දි පොඩ්ඩක් සිංහල ටයිප් කරන එක කියන්නේ අපිට සිංහල ටයිප් කරලා එක එක ෆොන්ට්ස් වලට මාරු කරන්න ඕනේ. අබය ඊට පස්සේ තව එක එක ෆොන්ට්ස් තියෙනවානේ. මේ වගේ ෆොන්ට්ස් වලට මාරු කරද්දි මට ඒක ලොකු කරදරයක්. මම කරපු වැඩේ තමයි ඒකට මම පොඩි ඇප්ලිකේෂන් එකක් හැදුවා. ඒ ඇප්ලිකේෂන් එක through මට පුළුවන් දැන් රියල් ටයිම් යුනිකෝඩ් වලින් ටයිප් කරලා ඒ වෙලෙම ඒ කියන්නේ යුනිකෝඩ් කියන්නේ හෙල්ලකුරු වගේ ඇප්ලිකේෂන් වලින් ටයිප් කරන්න පුළුවන්. ඒ වගේ ටයිප් කරලා ටග් ගාලා ෆොන්ට් එකකට මාරු කරගන්න පුළුවන්. ඒ වගේ මට එන ප්‍රශ්න වලටත් මම මගේ පැත්තෙන් වෙබ් ඇප්ලිකේෂන් ඩෙවලොප් කරලා දෙනවා. දැන් ඒකේ අලුත් තවත් අදියරක් විදිහට මම ඒකේ මොබයිල් ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරලා තියෙනවා. ඒ වගේ අපිට අපේ නොලෙජ් එක ඉස්සරහට ගෙනියන්න පුළුවන් එක එක දේවල් අප්ඩේට් කර කර. ඒ වගේම තමයි ඔයාලා මතක තියාගන්න ඕනි. දැන් මේ කෝස් එකේ අපි උගන්වන කන්ටෙන්ට් එකක් තියෙනවනේ. ඒක දැන් අපේ උගන්වන රටාවට ඊට පස්සේ මේ උගන්වන දේවල් එක්ක සහ අපේ ඔයාලගෙන් අය කරන ගානට ඒ වගේම ඒ හැම දෙයකටම පොදුවේ බලලා අපි කන්ටෙන්ට් එකක් හදලා තියෙනවනේ කෝස් කන්ටෙන්ට් එකක්. මේ කන්ටෙන්ට් එක ඇතුලේ ඔයාලට ගොඩක් නොලෙජ් එක කවර් වෙනවා. ඔයාලට ගොඩක් නොලෙජ් එක කවර් වෙනවා. ඉතින් අන්න ඒකෙන් එහාට ගිහිල්ලා ඔයාලට තවත් ස්ටඩි කරන්න ඕන කියන එකත් මම මතක් කරන හේතුව තමයි මේ තාක්ෂණය දවසින් දවස අප්ඩේට් වෙනවානේ. දැන් මේ වෙනකොට ඔයාලට AI පාවිච්චි කරන්න පුළුවන්. AI ගැන මම හිතනවා ඔයාලා අප්ඩේට් ඇති කියලා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් chat එකට දාන්න AI පාවිච්චි කරලා අපිට වෙබ්සයිට් හදන්න පුළුවන්. එතකොට දැන් මම මේ ක්ලාස් එක ඇතුලේ කියලා දෙන දේවල් ඔයාලට AI use කරලා ඩෙවලොප් කරන්න පුළුවන්. දැන් ඒවා මම ඔයාලට උගන්වනවා. ඒ හැම පොයින්ට් එකක්ම කියලා දෙනවා. හරිද? එතකොට AI use කරලා අපිට අපේ වැඩ ලේසි කරගන්න පුළුවන්. දැන් අවුරුදු 2-3කට කලින් හරි ඊටත් කලින් හරි කට්ටිය වෙබ්සයිට් බිල්ඩ් කරා නම් කරේ
තනියම කෝඩ් කරලා තමයි ඩෙවලොප් කරේ. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ තියෙන ටෙම්ප්ලේට්ස් යූස් කරලා තමයි ගොඩක් වෙබ්සයිට් බිල්ඩ් කරලා තියෙන්නේ. හැබැයි මේ වෙනකොට පුළුවන් වෙලා තියෙනවා වචන පේලි දෙකක් පේලියක් දෙකකින් අපිට වෙබ්සයිට් එක තියෙන්න ඕනේ කොහොමද කියලා එක්ස්ප්ලেইন කරලා AI එකකින් සම්පූර්ණ බිල්ඩ් කරගන්න. ඔයාලා නිකන් අයිඩියා එකක් ගන්න ඔයාලා try කරලා බලන්න chat GPT එකට ගිහිල්ලා ඔයාලා පොඩි prompt එකක් දෙන්න වෙබ්සයිට් එකක් හදලා දෙන්න කියලා ඔයාගේ අදහස දාලා. එතකොට එයා HTML, CSS, JavaScript, PHP වගේ programming languages වලින් ඔයාලට වෙබ්සයිට් එකක් බිල්ඩ් කරලා දෙනවා. එතකොට අපිට පුළුවන් ඒක ප්‍රොඩක්ෂන් ලෙවල් එකට ගන්න. හැබැයි ඉතින් ඒකට පොඩි හරි වෙබ්සයිට් ඩෙවලොප් කරන්න පුළුවන් නොලෙජ් එකක් තියෙනවා නම් වැඩි ලේසි. හරි. එතකොට ඔය කතාව ඔහොම යද්දී අපි වෙබ්සයිට් ඩෙවලොප් කරද්දී ඉගෙන ගන්න ඕනේ තවත් දේවල් ටිකක් තියෙනවා. මෙතන ඔයාලට පේනවා ඇති front end development, back end development කියලා සහ full stack development කියලා තුනක් දාලා තියෙනවා. ඉතින් අපි උගන්වන්නේ මෙන්න මෙතන තියෙන මේ full stack development කියන part එක. මෙන්න මේ full stack development කියන part එක තමයි අපි ඔයාලට උගන්වන්නේ. මේ part එකේදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන් front end සහ back end කියන දෙකම develop කරන විදිය. ඒ කියන්නේ මේ web development බෙදෙන ආකාර තුනක් තමයි තියෙන්නේ. ඔයාලා දැන් දැකලා ඇති මේ වෙනකොට දැන් අපේ කෝස් එක ගැන විතරක් නෙවෙයි ඔයාලට තවත් කෝසස් ගැන දැනගන්න ලැබිලා ඇතිනේ. මේ වෙනකොට ඒ කියන්නේ අපේ මාකටිං ටීම් එක ඔයාලට කොහොම මැසේජ් එකක් ආවත් දන්නේ නැහැ. සමහරට Facebook එකෙන් දැකලා වෙන්න පුළුවන් නැත්නම් WhatsApp එකෙන් ආපු මැසේජ් එකකින් වෙන්න පුළුවන්. ඒ මොන ආකාරයකින් හරි ඔයා අපේ group එකට සම්බන්ධ වෙලා තියෙනවනේ. එතකොට ඔයාලා තව ඒ විදිහට web development courses ගැන update ඇවිල්ලා ඇති. ඔයාලා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න සමහර courses තියෙනවා රුපියල් 36000 40000 50000 වගේ මුදල් අය කරන. හැබැයි ඔයාලට උගන්වන්නේ front end development විතරයි. ඒ කියන්නේ HTML, CSS, JavaScript සහ CMS කියලා තියෙනවා. ඒ කියන්නේ content development system තියෙනවා. content management system මේ වගේ ඔයාලට web development කරන්න විතරයි උගන්වන්නේ. ඒ වගේම සමහර courses තියෙනවා database management system විතරක් උගන්වන. සාමාන්‍යයෙන් database management system උගන්වන course එකක් වටිනාකම රුපියල් 50000න් උඩ 60000 70000 වගේ මුදල් වලට courses එළියේ තියෙනවා. එතකොට මේ full stack development කතාව ඇතුළට ආවම අපි ওই front end development, back end development සහ database management මේ හැම පාඩමක් එක්කම මේ සම්පූර්ණ content එක ඔයාලට full stack development පාඨමාලාව ඇතුළේදී උගන්වනවා. ඉතින් අර කියපු ගානට වඩා ගොඩක් අඩුවෙන් ඔයාලට උගන්වන්න අපි තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා අපේ course එකේ මිල ගණන් වගේ දේවල් කතා කරමු. ඊට කලින් ඔයාලා ඉගෙන ගන්න මොනවද කියලා මුලින්ම දැනගෙන ඉමු. දැන් මටත් කතා කරලා තිබ්බ ඒ වගේම අපේ ටීම් එකේ අනිත් අයටත් කතා කරලා තිබ්බ ගොඩක් අය course එක ගැන විස්තර අහලා. හැබැයි ගොඩක් අය course එකේ content එක ගැනවත් ඊට පස්සේ උගන්වන්නේ කවුද කියලාවත් ඊට පස්සේ certificate එකේ තියෙන වටිනාකම ගැනවත් ඒව නෙමෙයි අහලා තිබ්බේ. ගාන කීයද කියලානේ. ඒ අහලා තිබ්බෙත් ඇත්තටම ඔයාලට දරන්න පුළුවන් මිලකට course එක තියනවාද කියලා දැනගන්න සහ එහෙම කරන්න ඒ කියන්නේ course එක කොච්චර value එකක් තිබ්බත් දරන්න පුළුවන් මිලක් තියනවා නම් විතරයි කරන්න පුළුවන් වෙන්නේ නේද? හරි ඒ නිසානේ මිල අහලා තිබ්බේ. ඉතින් ඒක නිසා අපි මිල ගැනත් ඔයාලට සහනයක් දීලා තියෙනවා. අපි ඉස්සරහට ඒක ගැනත් දැනුවත් කරන්න. එතකොට මතක තියාගන්න මේ පාඨමාලාව ඇතුළේදී ඔයාලට front end development, back end development කියන දෙකම උගන්වනවා. ඒ කියන්නේ full stack development උගන්වනවා. ඒ වගේම වෙබ්සයිට් එකක් තනියම හදලා කොහොමද ඒක host එකකට දාලා අනිත් කට්ටියට බලන්න දෙන්නේ කියන තැන දක්වාම සියලු දේ කියලා දෙනවා. එතකොට A to Z හැම දෙයක්ම ඔයාලට මේක ඇතුළේ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ level එකෙන් නතර වෙන්නේ නැතුව ඔයාලට ඉස්සරහට යන්නේ කොහොමද කියලාත් උගන්වනවා. දැන් අපේ course එක අපි හිතමුකෝ අදින් ඉවර වෙනවා කියලා. ඔයාලා දැන් හෙට ඉඳන් තනියම ඩෙවලොපින් වැඩ කරා කියනවානේ. ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක මාත් එක්ක කතා කරලා ඔයාලගේ ප්‍රොජෙක්ට් ගැන කතා කරලා ඒව කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. මම ඒ කියන්නේ කෝස් එක ඉවර වෙලා ඔයාලට උදව් කරන්න ලෑස්ති. හරිද? එතකොට දැන් ගෲප් එකේ අර ඔයාලට Zoom link එක එහෙම ෂෙයා කරේ මගේ නම් එකකින්. ඉතින් ඔයාලට ඕන වෙලාවක මැසේජ් එකක් දාලා මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්කම ලැබෙනවා. හරි අපි එතනින් ඉස්සරහට ගියාම කෝස් එකේ ස්ට්‍රක්චර් එක ගැන කතා කරමු. ඔයාලට මොනවද උගන්වන්නේ කියලා. ඉතින් අපි මුලින්ම ඒ කියන්නේ පළවෙනි දවසේ සෙෂන් එකේදී ඒ කියන්නේ අද නෙවෙයි ඔයාලගේ කෝස් එක ස්ටාර්ට් කරාම තියෙන පළවෙනි සෙෂන් එකේදී ඔයාලගේ කම්පියුටර් එක
කොහොමද සෙටප් කරගන්න ඕනි මොනවාද ඉන්ස්ටෝල් කරගන්න ඕනි software කියන දේවල් ටික කියලා දෙනවා. ඒ කියන්නේ ඔයාලට බින්දුවේ ඉඳලා හැමදේම කියලා දෙනවා. ඒ කියන්නේ software එක ඉන්ස්ටෝල් කරන තැන දක්වා තැන ඉඳලා ඔයාගේම වෙබ් එකක් host කරන තැන දක්වා ඔක්කොම කියලා දෙනවා. එතකොට දැන් software එකක් ඉන්ස්ටෝල් කරද්දී සාමාන්‍යයෙන් ඔයාලා ඉන්ස්ටෝල් කරලා ඇති මෙතන ඉන්න ඇති ගේම් ඉන්ස්ටෝල් කරගෙන software ඉන්ස්ටෝල් කරගෙන කම්පියුටර්ස් යූස් කරන අය ඇති. එහෙම නැති අයත් ඇති. ඉතින් ඔයාලා දෙගොල්ලන්ටම තේරෙන විදිහට වීඩියෝ සහ Zoom sessions වලින් මේ හැමදේම කවර් කරනවා. එතකොට මුල සෙෂන් එකේදී ඔයාගේ වෙබ් ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් එක සෙටප් කරගන්නේ කොහොමද කියන දේ කියලා දෙනවා. ඊට පස්සේ HTML CSS වලින් වැඩ කරන විදිහ කියලා දෙනවා. දැන් මේවා මේ ටොපික්ස් ටික විතරයි දාලා තියෙන්නේ. මේ සම්පූර්ණ පාඩම් ගත්තොත් පාඩම් 36ක් සහ ඊට වැඩි වෙන්නත් පුළුවන්. දැන් AI ගැනත් ඔයාලට පාඩම් කියලා දෙන නිසා කන්ටෙන්ට් එක තව ටිකක් ඉස්සරහට වැඩි වෙන්නත් පුළුවන්. කොහොම නමුත් දැනට ඕවරෝල් ගත්තොත් පාඩම් 36කට ආසන්න ප්‍රමාණයක් 36කට වැඩි ප්‍රමාණයක් දැනට තියෙනවා. ඊට පස්සේ අපි JavaScript සහ JavaScript වල framework ගැන වගේ දේවල් ටිකක් කතා කරනවා. ඒ වගේම responsive web develop කරන්නේ කොහොමද කියලා දෙනවා. ඒ කියන්නේ mobile phone එකෙන් බැලුවත්, computer එකෙන් බැලුවත්, tablet එකෙන් බැලුවත්, TV එකකට දාලා බැලුවත් මේ ඕන එක බැලුවත් හොඳට ඔයාගේ වෙබ්සයිට් එක පෙන්වන්නේ කොහොමද, පෙන්වන්න හදන්නේ කොහොමද කියලා දෙනවා. දැන් සමහර විට ඔයාලා දැකලා ඇති, එහෙම නැත්නම් ඔයාලා try කරලත් ඇති. පොඩි වෙබ් එකක් ඩෙවලොප් කරාට පස්සේ ඒක කම්පියුටර් එකේ පෙන්වන විදිහට නෙවෙයි ෆෝන් එකේ පෙන්වන්නේ නේද? දැන් ඕනනම් වෙබ්සයිට් වලට ගිහිල්ලා බලන්න කම්පියුටර් එකේ අර ෆුල් උඩ টොප් ලේයර් එකේ තියෙන මෙනුස් ටික පෙන්වන එක මොබයිල් ෆෝන් එකේ පෙන්වන්නේ පොඩි බටන් එකක් ක්ලික් කරාට පස්සේ drop down වෙන්න නේද? අයිකන් එක ක්ලික් කරාට පස්සේ drop down වෙන්න. අන්න ඒ වගේ responsive විදිහට අපි develop කරන්නේ කොහොමද කියලා කතා කරනවා. දැන් සමහර සයිට් වල තියෙනවා ආටිකල්ස්, බ්ලොග් ආටිකල්ස් තුන දාලා තියෙනවා. කම්පියුටර් එකෙන් බලද්දි. හැබැයි මොබයිල් ෆෝන් එකෙන් බලද්දි එකක් යට එකක් විදිහට ඒ ටික පෙළ ගැස්සෙන්න ඕන නේද? එතකොට ඒ වගේ responsive website develop කරන විදිහ ගැන ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ animation, transitions දාන විදිහ, ඊට පස්සේ back end programming වලට එනවා. ඊට පස්සේ PHP, Ajax ඒ වගේ දේවල් කතා කරනවා. ඊට පස්සේ React කියලා තියෙනවා framework එකක්. මේකින් වෙබ්සයිට් ඩෙවලොප් කරන විදිහ ඔයාලට කියලා දෙනවා. ඒක පොඩ්ඩක් අර මුල් ටික ඉගෙන ගත්තට පස්සේ ඔයාලා ඉගෙන ගන්න ඕන එකක්. ඒ කියන්නේ පොඩ්ඩක් මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් යන දෙයක් තමයි React කියන්නේ. ඒ වගේම WordPress කියලා එකක් තියෙනවා. ඔයාලට කෝඩින් දැනුම නැතුව වෙබ්සයිට් ඩෙවලොප් කරන්න පුළුවන් එක ප්ලැට්ෆෝම් එකක් WordPress කියන්නේ. හැබැයි ඒක මම ඔයාලට කියලා දෙන්නේ කෝඩින් වලින් වෙබ්සයිට් ඩෙවලොප් කරාට පස්සේ. හේතුව තමයි WordPress නිකන් දැනගෙන අපි කරාට තේරුමක් නැහැ. හදිසියෙවත් ඒකේ බග් එකක් ආවොත්, එරර් එකක් ආවොත්, සිස්ටම් එකේ මොකක් හරි ෆේලි එකක් ආවොත් WordPress එකේ ඒක හදාගන්න නම් අපි අර මුල පාඩම් ටික කම්ප්ලීට් කරලා තියෙන්න ඕන. එතකොට ඒකට යද්දී අපි අර පාඩම් ටිකත් කම්ප්ලීට් කරලා තිබ්බම හරි. ඊට පස්සේ අපි database management සහ SQL ගැන කතා කරනවා. SQL කියන්නේ database හදන්න පාවිච්චි කරන language එකක්. එතකොට manage කරන්න සහ හදන්න. එතකොට ඒකත් අපි ඉගෙන ගන්නවා. මේ පාඩම ඇතුළේ එතකොට ඔයාලට තේරෙනවා ඇති අර මම කියපු values එක ගත්තම මේ පාඨමාලාව කොච්චර value කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඔයාලට web hosting ගැන, ඊට පස්සේ domain ගැන, ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති .com .lk .org නේද? ඒ වගේ එක domains තියෙනවානේ. අන්න ඒවා කොහොමද අපි මිලදී ගන්නෙ? කොහොමද ඊට පස්සේ website එක host කරන්නේ? තව කෙනෙක්ට බලන්න පුළුවන් විදියට ඒ වගේ හැම දෙයක්ම කියලා දෙනවා. එතකොට ඕක තමයි අපේ බේසික්ම ස්ට්‍රක්චර් එක. ඔයාලට අයිඩියා එකක් ගන්න දැම්මේ මේක. එතකොට මේ හැම දෙයක්ම කෝස් එක ඇතුලේ කවර් වෙනවා. ඒ වගේම තමයි ඔයාලා දැන් කෝස් එකට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට ස්ටුඩන්ට් නම්බර් එකක් ලැබෙනවා. ඒත් එක්කම අපේ ස්ටුඩන්ට් ගයිඩ්ලයින් එක සහ ඒත් එක්කම කෝස් එකේ කන්ටෙන්ට් එක ඔයාලට දෙනවා. එතකොට ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන් මේ පාඩම් ටික කරනවද නැද්ද කියලාත් ඔයාලට මොනිටර් කරලා බලා ගන්න පුළුවන්. අපි මොකද මුලින්ම ඔයාලට කෝස් කන්ටෙන්ට් එක ලබා දෙන නිසා. එතකොට මේ ස්ට්‍රක්චර් එකට තමයි පාඩම් ටික යන්නේ. එතකොට ඔයාලට ලස්සනට ඔයාලගේ වෙබ් ඩෙවලොප්මන්ට් ගමන ආරම්භ කරන්න පුළුවන්. ෆුල් ස්ටැක් ඩෙවලොපර් කෙනෙක් විදිහට ඉන්ඩස්ට්‍රි එකට එන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා ගමන ආරම්භ කරන්න පුළුවන්. එතකොට මේ කෝස් එක ගත්තොත් එහෙම මාස 3ක් තියෙනවා. මාස 3ේදී ගොඩක් වෙලාවට සතියේට දවස් 2ක් හෝ 3ක් ඔයාලට
Zoom sessions පැවැත්වෙනවා. සමහර වෙලාවට සමහර sessions වල recording තමයි ඔයාලට දෙන්නේ. කියන්නේ ගොඩාක්ම තියරි පාඩම් තියෙනවා නම් boring නේ. එතකොට ඔයාලට recording එකක් දුන්නාම මේක ස්පීඩ් එක ඩබල් දාලා බලන්න පුළුවන්. එතකොට ඒ වගේ පාඩම් ඔයාලට රෙකෝඩින් දෙනවා. ඊට අමතර ප්‍රැක්ටිකල් පාඩම් ලයිව් ක්ලාසස් තිබ්බත් අනිවාර්යයෙන් ඒ වගේ රෙකෝඩින්ග්ස් ඔයාලට දෙනවා. මොකද නැවත නැවත බල බල ඔයාලට කරන්න පුළුවන් නිසා. ඉතින් කෝස් එක ඉවර වෙලත් ඔයාලට ඒ සෙෂන්ස් බලන්න පුළුවන්. මොකද වෙබ් ඩෙවලොප්මන්ට් කරද්දී දැන් ඔයාලා ක්ලයන්ට් කෙනෙක්ට ප්‍රොජෙක්ට් එකක් හදනවා කියමුකෝ. හදන වෙලාවට ඔයාලට මොකක් හරි අමතක වුණොත් ආයේ මේ වීඩියෝස් ටික බලලා අපේ රෙකෝඩින්ග්ස් ටික බලලා ඒ ටික ඉගෙන ගන්න පුළුවන් වෙන නිසා අපි ඔයාලට රෙකෝඩින්ග්ස් ටිකත් ලබා දෙනවා. ඒ වගේම දැන් සමහර පාඩම් තියෙනවා අපිට වීඩියෝ රෙකෝඩින් විදිහට විතරක් දෙන්න පුළුවන් පාඩම්. ඒ කියන්නේ අපි හිතමුකෝ ඩොමේන් එකක් බයි කරන එක කියලා. එතකොට දැන් අපි ක්ලාසස් කරන ගන්න ඩොමේන් එකක් බයි කර පෙන්වන්න අමාරුයිනේ. එතකොට ඒ වගේ දේවල් වීඩියෝ එකක් විදිහට රෙකෝඩ් කරලා හැබැයි සමහර විට ඒ වීඩියෝ එක ලයිව් සෙෂන් එකේ ප්ලේ කරලා ඔයාලට එක්ස්ප්ලেইন කරනවා. ඒ වගේ එක එක මෙතඩ්ස් තියෙනවා. ඒ වගේම ඔයාලට හැම පාඩමක්ම උගන්වනවා. ඒ වගේම තමයි මේ දැන් දාලා තියෙන පාඩම් 36ට අදාළව හැම පාඩමකටම අදාළව පොඩි හෝම්වර්ක් එකක් එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් වැඩක් තියෙනවා. ඒක ඔයාලා කරන්න. ඒ කියන්නේ මම පුෂ් කරන්නේ නැහැ ඔයාලට කරන්න කියලා. කරොත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා කරන්න දැන් කලින් බැච් වල ළමයි එහෙමනම් ඒව කරලා අපිට මාත් එක්ක ෂෙයා කරගන්න. දැන් ඔයාලා මේ ජොයින් වෙන්නේ වෙබ් ඩෙවලොප්මන්ට් 20යි 25යි 3 වෙනි ඉන්ටේක් එක. ඒ කියන්නේ දැනට 1 සහ 2 ඉන්ටේක් දෙක අවසන් කරලා තියෙන්නේ. දෙකේ තව කොටසක් තියෙනවා සහ එකේ ළමයි කිහිප දෙනෙක් ඉන්නවා ඉවර කරන්න. ඒ කට්ටියක පරක්කු වෙන නිසා ඉතින් ඒ වගේ කිහිප දෙනෙක් ඇරෙන්න ඉතුරු කට්ටිය මේ වෙනකොට අවසන් කරලා තියෙන්නේ. ඉතින් එයාලගෙනුත් බහුතරයක් කරන වැඩ ටික අපිත් එක්ක ෂෙයා කරනවා. ඒ කියන්නේ මට දවසේ වැඩ ටික එයාලා zip file එකක් හදලා එහෙම නැත්නම් ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාලා හරි මට එවනවා මේ විදිහට මම ඩෙවලොප්මන්ට් කරා කියලා. ඊට පස්සේ මම ඒක මොනිටර් කරනවා. ඉතින් ඒක ඔයාලට වැදගත් වෙනවා. එහෙම වැඩ කරලා දාන එක වැදගත් වෙනවා. මොකද සර්ටිෆිකේට් එකට දෙන ඇප්ලිකේෂන් එකේ මම මේ ටික මාක් කරලා දෙන්න ඕනේ. ඒක නිසා ඔයාලට සර්ටිෆිකේට් එක ඉෂුව කරද්දිත් ඒ වැඩ ටික ඔයාලා කරලා තිබ්බොත් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි වීක් එන්ඩ් තමයි ක්ලාසස් ටික තියෙන්නේ. සමහර විට වීක් ඩේස් වලත් ඔයාලට දාන්න පුළුවන් නම් දානවා. ඒක ඔයාලා මට ඒ කියන්නේ කෝස් එක ස්ටාර්ට් කරාට පස්සේ දැනුම් දෙන්න. ඒ වගේම ඔයාලට කාට හරි පුළුවන් නම් ඒ කියන්නේ වැඩ ඉක්මනට ඉවර කරගන්න උවමනාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒත් ඔයාලට වීඩියෝ රෙකෝඩින්ග්ස් ටික විතරක් අරගෙන ඒත් ඉවර කරගන්න බලන්න. හැබැයි මම මේ මෙතඩ් එක ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ. පුළුවන් තරම් 3 months කෝස් එක ඉවර කරන්නම try එක දෙන්න. මොකද එහෙම ඉවර කරන තරමට ඔයාලටම තමයි වාසි. මොකද මාස 3ක් කියන්නේ දැන් අපි උගන්වන දවස් 2ක් අරගෙන රෙකෝඩින් බලන්න තව දවසක් ගත්තොත් එහෙම තව දවස් ඉතුරු වෙනවනේ සතියට. ඒ දවස් ටික ඇතුළත අපිට දැන් ඔයාලගේ තවත් වැඩ ඇති ඒවත් එක්ක ප්‍රැක්ටිකලි වැඩ ටික කරන්න ටයිම් එක ඉතුරු වෙනවා. ඒක නිසා අපි ලස්සන ප්ලෑන් එකකට වැඩේ යමු. හොඳ ස්ට්‍රක්චර් එකක් අපි හදලා තියෙනවා. ඒ ප්ලෑන් එකට වැඩ ටික ගියාට පස්සේ ලේසියෙන් වලට වෙබ් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්න පුළුවන්. හොඳට වැඩේ ප්‍රැක්ටිස් කරන්නත් කාලය තියෙනවා. මාස 3 ඇතුළත ඔයාලට හොඳ ඩෙවලොපර් කෙනෙක් වෙන්න හැකියාව ලැබෙනවා. හරි. අපි එතනින් ඉස්සරහට ගියාට පස්සේ ඔයාලගේ සර්ටිෆිකේට් එක ගැන ඩීටේල්ස් කියන්න. ඔයාලට මේ සර්ටිෆිකේට් එක ඔෆර් කරන්නේ Greenwich College of Business and Technology එහෙම නැත්නම් GCBT City Campus එක හරහා. එතකොට ඒකේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ඒ වගේ විස්තර ටිකක් මේ ස්ලයිඩ් එක වලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගවර්න්මන්ට් රෙජිස්ටර්ඩ් ආයතනයක්. එතකොට මේක රෙජිස්ටර්ඩ් නිසා මේක ඕනම තැනක පිළිගැනීමක් තියෙන සර්ටිෆිකේට් එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. මේ සර්ටිෆිකේට් එක ඔයාලට පුළුවන් දැන් අපි වෙබ් ඩෙවලොපර්ස්ලානේ වෙබ් ඩෙවලොපර්ස්ලා විදිහට ගොඩක් වෙලාවට අපි ජොබ් එකකට ඇප්ලයි කරනවා කියමුකෝ. ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් අපි පෝර්ට්ෆෝලියෝ එකක් හදලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හදපු වෙබ් ටික ඒ පෝර්ට්ෆෝලියෝ එකට ඔයාලට මේ සර්ටිෆිකේට් එක ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ CV එකට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කවුරු හරි තමන්ගේ රැකියාවේ ඉහළ තැනකට යන්න එහෙම බලාපොරොත්තුෙන් ඇවිල්ලා ඉන්නවා නම් ඒ කියන්නේ ජොබ් එකේ උසස් සීමක් ගන්න අන්න ඒ වගේ දේවල් වලට අමතර ස්කිල්ස් විදිහට තියෙන දේවල් විතර මේක ඇඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ සර්ටිෆිකේට් එකට ලිමිට් නොවුනොත් ඔයාලට කෝස් එකේ වැලියු එක තේරෙනවා නම් ඉගෙන ගන්න එකේ වැලියු එක තේරෙනවා නම් ලොකු ඔපචුනිටි එකක් තමයි ඔයාලට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒකට ඔයාලා ඉගෙන ගන්න දේට අදාළව
ලැබෙන්න පුළුවන් හොඳම පේපර් ක්වොලිෆිකේෂන් එක මේ සර්ටිෆිකේට් එකෙන් ලැබෙනවා. ඒත් එක්කම නොලෙජ් එක අතින් මම ඔයාලට නොලෙජ් එක ලබා දෙනවා. එතකොට ඔයාලට අවශ්‍ය කරන ඔක්කොම රිසෝසස් ටික හරි ඒ කියන්නේ වෙබ් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්න අවශ්‍ය රිසෝසස් ටික ඔක්කොම ලැබිලා තියෙනවා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. ඊට පස්සේ ඔයාලට ඔන්ලයින් ඉගෙන ගන්න ඔපචුනිටි එක ලැබිලා තියෙනවා. ස්කිල් එක තව කෙනෙක්ට පෙන්වන්න ඔයාලට වෙබ් ඩෙවලොප්මන්ට් ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න නොලෙජ් එක ලැබිලා තියෙනවා. ඒ වගේම පේපර් ක්වොලිෆිකේෂන් විදිහට කොහේ හරි පෙන්වන්න ඕන වුණොත් සර්ටිෆිකේට් එක ලැබෙනවා. එතකොට ඒ ටික ඔයාලට කම්ප්ලීට් වුණා කියන්නේ මේ කෝස් එකට ඔයාලට ලැබෙන්න පුළුවන් උපරිම වටිනාකම ලැබෙනවා. එතකොට ඔයාලට ඊළඟට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි මේක කොච්චර පේමන්ට් එකක් අපි අය කරනවද කියලා. එතකොට අපි දැන් කොහොමත් අපේ මිල අඩුවෙන් තමයි කෝසස් ටික ඔෆර් කරන්න ලෑස්ති කරලා තිබ්බේ කියන්නේ 12000ක් වගේ මිලකට ඒ ගත්තත් ඒ කියන්නේ ඔයාලා 12000ක් දීලා ගත්තත් මේක ගොඩක්ම ලාභයි. ඒ කියන්නේ මේක අපි දෙන නොලෙජ් එකත් එක්ක. හැබැයි අපි ඒකත් අඩු කරලා ඔයාලට එකපාර ගෙවන්න පුළුවන් නම් එකපාර කාට හරි ගෙවීම් කරන්න පුළුවන් නම් එයාට රුපියල් 7000ක් ගෙවලා ඒ කියන්නේ මේ 7000 කියන්නේ ආය වෙන මොකුත් ගෙවීමක් කරන්න ඕන නැහැ. සර්ටිෆිකේට් ෆී, රෙජිස්ට්‍රේෂන් ෆී ඔක්කොම ඇතුළත් තමයි මේ රුපියල් 7000 කියන්නේ. රුපියල් 7000 ගෙවලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට රුපියල් 5000ක ලාභයක් තියෙනවා. හරිද? එහෙමත් නැත්නම් ඒ කියන්නේ එකපාර ගෙවන්න බැරි නම් ඔයාට පුළුවන් 3000 ගානේ තුන් පාරක් ගෙවන්න. ඒ කියන්නේ මාස 3ට ඉන්ස්ටෝල්මන්ට් 3ක් විදිහට ගෙවීම් කරන්න පුළුවන්. එතකොට ඔයාලට රුපියල් 9000ක් ගෙවන්න සිද්ධ වෙනවා. රුපියල් 9000ක් ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි ඊට අමතර වෙන ගෙවීමක් කරන්න නැහැ. හරිද? වෙන ඊට අමතර ගෙවීමක් කරන්න නැහැ. ඒ කියන්නේ ඒකටත් සර්ටිෆිකේට් ෆීස් සහ රෙජිස්ට්‍රේෂන් ෆී එක්කන් තමයි ඔය රුපියල් 9000 වෙන්නේ. එතකොට දැන් මෙතන ඒත් රුපියල් 2000ක වැඩිවීමක් තියෙනවා කියලා ඔයාලට පේනවා ඇති. ඒක සමහර විට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි එහෙම වැඩි කරලා තියෙන්නේ කියලා. හේතුව තමයි ඔයාලා එකපාර ගෙවද්දී අපිට ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් වැඩ සහ සර්ටිෆිකේට් වැඩ ටික එකපාර කරගන්න පුළුවන්. එතකොට අපිට ඩේටාබේස් කොස්ට් එක සහ ඒ ටික මැනේජ් කරන්න යන කොස්ට් එක ඇත්තටම ගොඩක් අඩු වෙනවා. ඒක තමයි තියෙන අපේ පැත්තෙන් අපිට යන කොස්ට් එක ඉතිරි කරගන්න පුළුවන් එක හේතුවක්. අනිත් එක තමයි ඔයාලා දැන් කෝස් එක මාස 3ක් යනකොට ඔයාලා තුන් පාරකටනේ ගෙවන්නේ. එතකොට එතන ට්‍රාන්සැක්ෂන් ෆී ඒ වගේ ප්‍රශ්න කිහිපයක් තියෙන නිසා තමයි එතන පොඩ්ඩක් අපි මිල වැඩි කිරීමක් කරලා තියෙන්නේ කොටස් වශයෙන් ගෙවද්දී. මොකද අපි ඒක ඔයාලට දැනුවත් කරන එක අපේ පැත්තෙන් වෙන්න ඕන දෙයක් නිසා. මොකද මිල ගණන් දෙකක් යටතේනේ යන්නේ. ඒක නිසා. එතකොට පුළුවන් නම් ඔයාලා ඒ කියන්නේ අපි සතියක් කාලයක් දෙනානේ ඔයාලට රෙජිස්ට්‍රේෂන් එක කරන්න 7000 එකතු කරගෙන පුළුවන් නම් ඒ 7000 මිලට කෝස් එකට රෙජිස්ටර් වෙන්න බලන්න. මොකද අමතර 2000ක් ඔයාලා වැය කරන්න අවශ්‍ය නැහැනේ. ඒක නිසා පුළුවන් තරම් අඩු මිලට යන්න බලන්න. එහෙම බැරිම කෙනෙක් ඉන්නවා නම් 9000කට ගියාට ගැටලුවක් නැහැ. ඒ කියන්නේ 3000 ගානේ මාස 3කට ගෙවලා. එතකොට ඒ ටික තමයි ඔයාලට කෝස් පේමන්ට් එක ගැන දැනුවත් කරන්න තියෙන්නේ. ඉතින් මෙතනත් ඔයාලට එහෙම ගෙවීම සම්බන්ධ ගැටලු තියෙන කවුරු හරි ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට දැන් අපි තුන් පාරකට ගෙවන්නනේ තියෙන්නේ. ඒක තව සාහනදායී විදිහට හදලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කෝස් එකේ දැන් අපේ රෙජිස්ට්‍රේෂන් ෆී, සර්ටිෆිකේට් ෆී සහ ඉන්ස්ට්‍රක්ටර්ස් ලට ගෙවන්න ඊට පස්සේ ඒ අපිට කොස්ට් එකක් යනවනේ. අන්නේ කොස්ට් එක ඇතුළත ඔයාලට කරන්න පුළුවන් සහනයක් අපි දෙන්න බලන්න අපේ පැත්තෙන්. එහෙම ආර්ථික අපහසුතාව තියෙන කවුරු හරි ඉන්නවා නම් මට කතා කරන්න. අපිට එතකොට ඒ පැත්තෙනුත් කිහිප දෙනෙකුට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. හැබැයි ඉතින් හැමෝටම මේ අවස්ථාව ලබා දෙන්න බෑ. මොකද අපි ආයතනය පවත්වාගෙන යන්නත් ඕන. තව ගුරුවරු ඉන්නවා. ඒ කට්ටියට ගෙවීම් කරන්න. ඒ වගේ දේවල් තියෙනවනේ. හරි. එතකොට ওই ටික තමයි එතකොට ගෙවීම් සම්බන්ධව ඔයාලට දැනුවත් කිරීම කරන්න තියෙන්නේ. ප්‍රශ්න තියෙනවද ඔයාලට? ප්‍රශ්න මොනවා හරි තියෙනවද? දැන් අද පාඩමක් කරේ නෑ. පාඩමක් කරා නම් තමයි ඔයාලට ප්‍රශ්න එන්නේ. හැබැයි අද අපි කතා කරපු දේවල් සම්බන්ධව හරි ඉස්සරහට කියලා හිතෙන ප්‍රශ්න හරි මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. පොඩි ටයිම් එකක් දෙන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න නැත්තම් නෑ කියලා දැම්මත් ගැටලුවක් නෑ. එතකොට අපිට ඉස්සරහට කන්ටිනියු කරන්න ලේසි නිසා. ප්‍රශ්න තියෙනවනේ chat එකට දාන්න ළමයි.
අද සෙෂන් එකේ රෙකෝඩින්ග්ස් ලබා දෙනවා ඔයාලට. හරි ප්‍රශ්න නැහැ කියලා දාලා තියෙනවා. හරි ඒ කියන්නේ පැහැදිලි කරපුවා තේරුණා නේද ඔයාලට? I have questions. හරි මෙතන වෙන මීඩියම් අය ඉන්නවද? ඒ කියන්නේ ටැමිල් මීඩියම් හරි එහෙම කවුරු හරි ඉන්නවද? එහෙම ඉන්නවා නම් මට පර්සනල් මෙසේජ් එකක් දාන්න. හරි එතකොට ඔය දැනුවත් කිරීම ටික තමයි ඔයාලට කරන්න තියෙන්නේ. හැබැයි ලියවෙන්න එපා. එතකොට දැන් ඔයාලා ආය ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ ඊළඟ දවසේ ලෑස්ති වෙලා ඉන්න ඕන විදිහත් මම ඔයාලට කියන්නම්. දැන් ඒ කියන්නේ ඔයාලට නීති දාන්නේ නැහැ කැමරා ඔන් කරන් ඉන්න. ඒ වගේ නීති නැහැ මේක ඇතුලේ. ඔයාලට පහසු විදිහකට Zoom sessions වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි පුළුවන් තරම් live sessions වලට සම්බන්ධ වෙන්න. මොකද අපි මෙතන කෝඩින් ඉගෙන ගන්න, වෙබ් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්න. එතකොට මම ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරලා ලයිව් කෝඩ් කරලා පෙන්නනවා. එතකොට ඒ දේවල් ඔයාලා ප්‍රැක්ටිකල් එවෙලේ කරලා බලන්න ඕන සහ රෙකෝඩින් බලාගෙන කරන්න ඕන. එතකොට ඒ දේවල් එහෙම කරද්දී ඔයාලගේ පැත්තෙන් පිළිවෙලකට වැඩේ වෙන්න ඕනනේ. සමහර තැන් මගේ ඇරෙන්න පුළුවන්. දැන් ලයිව් සෙෂන් එක සමහර විට මුළු සෙෂන් එකම බලාගෙන ඉඳලා රෙකෝඩින් එක බලලා කරත් ගැටලුවක් නැහැ. මොකද එතකොට සෙෂන් එකට දෙපාරක් ඔයා සම්බන්ධ වෙලා තියෙනවා. එකක් ලයිව් එකේ සහ අනිත් එක රෙකෝඩින් එකේදී. එතකොට ලයිව් එකේ බලාගෙන වැඩේ ගැන අවබෝධ කරගෙන රෙකෝඩින් එක බලාගෙන වැඩේ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලයිව් ක්ලාස් එකේ මම ඔයාලට ඩෙවලොප් කරන්න ටයිම් එක දෙනවා. දැන් උදාහරණයක් විදිහට ලයින් පේලි 5ක් විතර ගහලා මම ඔයාලට කියනවා මේක දැන් හදාගන්න කියලා. හදාගන්න කාලය ඇතුළත මට පැහැදිලි කිරීම් ටික කරන්න පුළුවන්. ඒ වගේ ටයිම් එක අපි මැනේජ් කරගන්නවා. එතකොට ඔයාලා ඒ ටයිම් එක ඇතුලේ ඒ ඩෙවලොප්මන්ට් කරන්න බලන්න. මොකද ලයිව් වැඩේ කරද්දි තමයි ලයිව් ප්‍රශ්න එන්නේ ඔයාලට. ඒ ප්‍රශ්න ආපු ගමන් ඔයාලා ඒ ප්‍රශ්න මගෙන් අහනවා. එතකොට අනිත් අයටත් ඒ ප්‍රශ්නේ එන එක වළක්ව ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට වැරදෙන තැන් හඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙබ් ඩෙවලොප්මන්ට් කියන්නේ දැන් මේක ඇතුලේදී ඔයාලට මුල් දවස් 5 6 යනකම් ඔයාලට එරර්ස්ම තමයි. ඒ කියන්නේ වැරදිම තමයි නිතරම හම්බ වෙන්නේ. එතකොට ඒ ටික හදා ඉස්සරහට ගියාට පස්සේ සාමාන්‍ය දෙවෙනි මාසෙ ඉවර වෙනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඔයාලා ඩෙවලොප්මන්ට් එකක් කරද්දී මේ වැරදුනේ මෙතන. ටග් ගාලා ගෙන් හදන්න පුළුවන්. මගෙන් අහන්න ඕනම නැහැ. එතකොට අන්න ඒ මට්ටමට ඔයාලා ඩෙවලොප් වෙන්න ඕන. ඒක නිසා පුළුවන් තරම් ලයිව් සෙෂන්ස් වලට ජොයින් වෙන්න. හරි. එතකොට ඔයාලා මතක තියාගන්න ඔයාලා මේ ජොයින් වෙන්නේ අපේ තුන්වෙනි ඉන්ටේක් එකට. එතකොට අපි ඉන්ටේක් දෙකක් ඉවර වෙලා තියෙනවා මේ වෙනකොට. දැන් සමහර විට අපේ ගෲප් එකේ කලින් ඉඳන් හිටියා නම් ඔයාලට අපේ දෙවෙනි ඉන්ටේක් එක ගැන දැනුවත් කිරීමක් කරේ නැහැ. හේතුව තමයි ඒක ප්‍රයිවට් කැම්පස් එක ළමයි ගෲප් එකක් විදිහට ඇවිල්ලා ඉල්ලීමක් කරා ක්ලාස් එක ස්ටාර්ට් කරන්න කියලා. ඒක නිසා ඒ කට්ටිය දෙවෙනි ඉන්ටේක් එක විදිහට ගත්තා. දැන් මේ ඊළඟට ගන්නේ තුන්වෙනි ඉන්ටේක් එක විදිහට ඔයාලා. හරිද? එතකොට ඒක යටතේ තමයි ඔයාලා රෙජිස්ට්‍රේෂන් ටික කරන්නේ. එතකොට ඔයාලා පේමන්ට් ටික කරන්න ඕන දේවල් විදි ටිකයි ඒ ටික මම ගෲප් එකේ ඔයාලට අප්ඩේට් කරනවා සහ මම අර කියපු ඩොකියුමන්ට් එක ගෲප් එකට දාන්න. එතකොට ඔයාලට සතියක කාලයක් ඇතුළත පේමන්ට්ස් ටික කරලා ඊළඟ සෙෂන් එකට ජොයින් වෙන්න පුළුවන්. එතකොට ඊළඟ සෙෂන් එක තියෙන්නේ ඊළඟ මාසේ 1 වෙනිදා. ඉතින් එදත් නිවාඩු දවසක් නේ. එදත් නිවාඩු දවසක් තමයි හම්බ වෙන්නේ අපිට. එදාට අපි අපේ පළවෙනි සෙෂන් එක ස්ටාර්ට් කරමු. එදාට කවුරු හරි පෙළපාලි වලට එහෙම සම්බන්ධ වෙන්න යනවා නම් ගිහිල්ලා කලින් ඇවිල්ලා ඉන්න. හරිද? මේ පාර එහෙම තියෙයිද දන්නේ කොහොම හරි එහෙම යනවා නම් 8 වෙද්දි ඔයාලා ගෙදරට ඇවිල්ලා ඉන්න. 8ට අපි සෙෂන් එක ස්ටාර්ට් කරනවා. ලයිව් තමයි වැඩේ යන්නේ. රෙකෝඩින් එකක් දෙනවා. පුළුවන් තරම් ලයිව් සෙෂන් වලට ජොයින් වෙන්න. එදාට ඔයාගේ PC එක ලෑස්ති කරගෙන ලැප්ටොප් එක charge කරගෙන ලෑස්ති කරගෙන ඉන්න. බ්‍රවුසර් එක නම් කොහොමද තියනවා නේද? වෙබ් බ්‍රවුසර් එකක් කම්පියුටර් එකේ ඇතිනේ ඔයාලගේ. ඒකත් ලෑස්ති කරගන්න. කෝස් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න. එතකොට ඒ විදිහට ඔයාලට පුළුවන් ඊළඟ දවසේ ක්ලාස් එකට ප්‍රිපෙයාර් වෙලා ඉන්න. ඒ අතරතුර ඔයාලට එන ගැටලු තියෙනවා නම් ඒවත් මගෙන් අහන්න. ඒ වගේම තමයි මම ඔයාලට කියපු කන්ටෙන්ට් එකට අමතරව ඔයාලට AI ගැන ඒ වගේ නොලෙජස් අපේ ගෲප් එක ඇතුලේ
ෂෙයා කරනවා සහ ගෲප් එක ඇතුලේ තව අපේ ෆ්‍රී සෙෂන්ස්, මෙන්ටර් ප්‍රෝග්‍රෑම්ස් ඒ වගේ දේවල් ගැන අප්ඩේට් දෙනවා. ඒක නිසා ගෲප් එකේ දිගටම රැඳිලා ඉන්න ඔයාලා කෝස් එකට සම්බන්ධ වුණත් නැතත්. මොකද කියන්නේ කෝස් එකට ගෙවීමක් කරලා ඉගෙන ගන්න තියෙන්නේ අර නොමිලේ ඉගෙන ගන්න තියෙන දේවල් තියෙනවානේ. කියන්නේ AI ගැන වගේ දේවල්. එතකොට ඒ වගේ අපි සෙෂන්ස් ෆ්‍රී ඔයාලට කරනවා. මොකද ළමයි නිතරම අප්ඩේට් එකේ ඉන්න ඕනි තාක්ෂණය ගැන. එහෙම හිටියේ නැත්තම් එහෙම තව කෙනෙක් ඔයාව පහු කරගෙන ඉස්සරහට යනවා. ඒක නිසා නිතරම තාක්ෂණය ගැන අප්ඩේට් එකේ ඉන්න. එතකොට අපි මේ වගේ අප්ඩේට්ස් ගැන නිතරම ගෲප් එකෙන් ඔයාලව අප්ඩේට් කරනවා. හරි. එහෙමනම් ওই දැනුවත් කිරීම ටික තමයි ඔයාලට කරන්න තියෙන්නේ. පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න අද සෙෂන් එක ගැන. ඔයාලට කියපු දේවල් එහෙම තේරුණාද කියලා චූටි ෆීඩ්බැක් එකක් දීලා ඔයාලට ලීව් වෙන්න පුළුවන් අද සෙෂන් එකේ. thank you හැමෝටම